619 AC එකක් මේ සුපර් මාකට් වල තියෙන AC අපි සර්විස් කරන්න ගලවන්න යන්නේ. මේවයි කූලින් ඉන්ඩෝර් කූලින් කොයිල් සර්විස් කරන්න ඕන. ඉස්සෙල්ලාම අපි කරන්නේ මෙතනදී යුනිට් එක ඔන් කරලා ඉවරලා ඊට පස්සේ අපි කරන්නේ අවුටර් එක ඔන් වුණාට පස්සේ ඩිස්චාර්ජ් ලයින් එකේ ගෑස් වහ ගන්නවා. ගෑස් වැහුවට පස්සේ ඩිස්චාර්ජ් ලයින් එකෙන් ඉන්ඩෝර් එකට ප්‍රෙෂර් කරන ලික්විඩ් ප්‍රෙෂර් කරන එක නවතිනවා. නැවතුනාට පස්සේ අපි ටිකක් වෙලා ගියට පස්සේ ප්‍රෙෂර් කරන නැවතුනාට පස්සේ ඉන්ඩෝර් එකේ තියෙන ලික්විඩ් ගෑස් ඔක්කොම සක්ෂන් එක කරා කම්ප්‍රසර් කන්ඩෙන්සර් යුනිට් එකට එනවා. ඊට පස්සේ ආවට පස්සේ ඒකෙත් ගෑස් ඔක්කොම ආවට පස්සේ එතනිනුත් වහ ගන්නවා. වහාලි වෙලා AC එක ඕෆ් කරලා ඊට පස්සේ අපි කරන්නේ ඉන්ඩෝර් කොයිල් එක ගලව ගන්න එක. ගලවලා ඒකල අපිට සර්විස් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ගෑස් වහ ගන්න ඕනේ. ඒකල තමයි සර්විස් එක පටන් ගන්න. සර්විස් කරන්න ඉවරයි. දැන් අපි එකින් එක ෆිට කරගන්නවා යන්නේ. පාර්ට්ස් ඔක්කොම ෆිට කරගන්නවා. මම ඉවරයි. දැන් කොයිල් එක ෆිට කරගන්නවා. ෆිට කරගෙන ඉවරලා ඊට පස්සේ අපි මේක එයර් කරලා ඉවරලා උලන් ගන්න ඉවරලා ඔක්කොම ලෝවර් එක හැමෝම ෆිට කරලා අපි වැඩ ඉවර කරගන්න යන්නේ. පවර් කේබල් කනෙක්ෂන් මෙතනට වෙන්නේ. මෙතන පළවෙනි එක වෙලා නිව්ට්‍රල්, දෙවෙනි එක වෙලා බේස්, තුන්වෙනි එක වෙලා කන්ට්‍රෝල්. මේ තියෙනවා මෙතන පවර් කේබල්. මේ පවර් කේබල් මෙතන තියෙනවා ඉන්ඩෝර් එකේ PC බෝඩ් එක, අවුටර් එකේ තව PC බෝඩ් එකක් තියෙනවා. මේ ඔක්කොම ඩිස්ප්ලේ එකේ වයර් මෙතන සම්බන්ධ වෙනවා. මේ ඩිස්ප්ලේ එකේ වයර් මෙතන තියෙනවා. මේ සෙන්සර් එකේ වයර් දෙක, එකක් පයිප් සෙන්සර්, එකක් රූම් ටෙම්පරේචර් සෙන්සර් එක. මේවා ඩිස්ප්ලේ එකේ වයර්. මෙතන එනවා බ්ලෝවර් මෝටර් එකේ වයර් එක. මේ තියෙනවා බ්ලෝවර් මෝටර් එක, ඒකේ වයර් එක.
මෙතන ගෑස් ලයින් මේ සක්ෂන් ඩිස්චාර්ජ් දැන් අපි නට් ටයිට් කරලා තියෙන ඉස්සෙල්ලාම සබන් වලින් ලීක් චෙක් කරලා ඊට පස්සේ තමයි ගෑස් ඕපන් කරන්නේ. මේ දිගටම තියෙන්නේ ෆෝරස් ස්ටෑන්ඩින් AC අර හිටන එකම්ම AC රෙඩි වුණා. AC on කරනවා.